එදා කතා කරන නිසා මම ගෙලින් මෙතෙන්ට යන්නේ. මොකද්ද? Run of river. Run of the river කියලා කිව්වා. Run of the river. කියන්නේ ගඟක් මගින් ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ සාමාන්‍ය ගඟක් ගලනකොට මේ විදිහට ඒකේ මේ වගේ පොඩි ඩෑම් එකක් ගහලා කොන්ක්‍රීට් වලින් මේක බ්ලොක් කරලා පාත් එක වෙනම අරන් ගිහිල්ලා ඒ කියන්නේ ටිකක් මෙහෙට යන්න දෙනවා. අනිත් එක බ්ලොක් කරලා අරගෙන පොඩි මිනි හයිඩ්‍රෝ පවර් ස්ටේෂන් එකක් ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒක තමයි ඔන්න ඔය රන් ඔෆ් රිවර් කියලා කියන්නේ. කියන්නේ ජලාශයක ජලය වෙන දිශාවකට යොමු කරලා වෙන ඩිරෙක්ෂන් එකකට යොදවලා ජලයේ තියෙන අර මේ බර වෙයිට් එක අනුව තමයි එතන ගොඩක් වෙලාවට පවර් ස්ටේෂන් එකේ කැපැසිටි එක තීරණය වෙන්නේ. පවර් ස්ටේෂන් එකේ ගොඩක් වෙලාවට පාවිච්චි වෙන කප්ලාන් කියන මම ෆොටෝස් එහෙම තියෙනවා පෙන්නන්න ඕගොල්ලන්ට පුළුවන් වෙලාවට කප්ලාන් කියන මේ ටර්බයින් එක තමයි ගොඩක් වෙලාවට මේකට යොදාගන්නේ. ලොකු හෙඩ් එකක් අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ කියන්නේ මොකද මේකේ කැපැසිටි එකත් එක පොඩි හෙඩ් එකක් මීටර 2 3 4 පොඩි ප්‍රමාණයේ හෙඩ් තමයි තියෙන්නේ. උස ජල මට්ටමේ උස. ළඟට දෙවැනි එක run of the reservoir. හරි. මේ කැටගරි එක නම් ඉතින් අහන්න දෙයක් නැහැ, කියන්න දෙයක් නැහැ, දන්න එක. බහුතරයක් ලංකාවේ ඒ කියන්නේ ගොඩක්ම තියෙන්නේ මේ කැටගරිය. තුන්වෙනි එක pumped storage. හරි. එතකොට මෙන්න මේ කැටගරි එක තමයි ස්පෙෂලි මේ ලංකාවේ නැත්තේ. නමුත් මේක තමයි අවශ්‍යතාවයක් අපිට ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේක ඇත්තටම ඩිසයිනින් කරගෙන යනවා දැනට. පම්ප් ස්ටෝරේජ් පවර් ස්ටේෂන් වලට ඩිසයින් කරගෙන යනවා. නමුත් තාම කොහෙවත් ලංකාවේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් නම් වෙලා නැහැ. හරි. ඉතින් ඔන්ගෝයින් ප්‍රොජෙක්ට් එකක්වත් නැහැ දැනට. මම දන්න තරමට නැහැ. හරි. තියෙනවනම් මහා පරිමාණයක පොඩි එකක් හරියන්නේ නැහැ. මේකට ලොකු ලාර්ජ් ස්කේල් එකේ පවර් ස්ටේෂන් එකක් වෙන්න ඕන. සාමාන්‍ය මෙගාවොට් 100ක් 200ක්වත් කැපැසිටි එකක් තියෙන්න ඕන වැඩක් කරන්න පුළුවන් ප්‍රමාණය. හරි. ඉතින් ඒකට මේක ගැන කිව්වොත් කොහොමද මේකේ වර්කින් ප්‍රින්සිපල් එක මොකක්ද මේකේ? හරිද? මේ දෙක ගැන නම් දැන් දන්නවා කියමු ලංකාවේ තියෙනවනේ මේක දැනට නැහැ. ඉන්දියාව වගේ රටවල් වල මේක පාවිච්චි කරනවා. මොකද ඉන්දියාව වගේ රටක ගත්තොත් ඉන්දියාවේ කොන් දෙකක් ගත්තොත් ඒ දෙකේ රාත්‍රී කාලේ එකම රෑ වෙන්නේ ටයිම් දෙකකට වෙන්න පුළුවන්. හරි. එතකොට එයාලට ඒ ටයිම් එක එතකොට අර මේ ලෝඩ් කර්ව් එක තියෙනනේ ලෝඩ් කර්ව් එක ලංකාව වගේ වෙන්න බෑ. වෙනස් වෙන්න පුළුවන්. ඒක ලෝඩ් කර්ව් එකේ පැටර්න් එක රටින් රටටත් වෙනස් වෙනවා. හරිද? සමහර රටවල් තියෙනවා වැඩි කාලයක් ඉරාලෝකය ලැබෙනවා. වැඩි කාලයක් ඉරාලෝකය ලැබෙනවා. හරිද? ඒතොර සන්ලයිට් එකෙන් ඒගොල්ලන්ට ගොඩක් වෙලා වැඩ කරගන්න පුළුවන්. එතකොට ලෝඩ් කර්ව් එක වෙනස් වෙනවා. හරිද? රටෙන් රටට වෙනස් වෙනවා. රට දියුණු වුණාද නැද්ද? දැන් දියුණු රටකයි කියලා ලෝඩ් කර්ව් එක අපි ගමු ජපානයේ ලෝඩ් කර්ව් එකට වඩා වෙනස් වෙන්න පුළුවන් ඇමරිකාවේ. ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් චීනේ. මොකද ඒක අපිට හරියටම කියන්න බෑ. නමුත් සමානකම් තියෙනවා. සමානකම් තියෙනවා. රට ලොකු නම් ඒ රටට එකක් අපි ඇන්දොත් එක ලෝඩ් කර්ව් එකක් ඇන්දොත් අපිට හිතා ගන්න බෑ. මොකද ඒ රට ලොකු නම් ඒගොල්ලන්ට අවුව වැටෙන ප්‍රමාණය එහා මෙහා වෙනවා මේ දවසේ කාලෙත් එක. සමහර වෙලාවට මේ පැත්තේ සෝලර් පවර් වලින් අනිත් පැත්තේ නයිට් එක දුවන්න පුළුවන්. එච්චර මං ගා ලොකු පැය ගණන් ලොකු වේරියේෂන් එකක් නැහැ. නමුත් ඒක සැලකිය යුතු ප්‍රමාණයක් යොදා ගන්න පුළුවන්. ඒ වගේම සමහර රටවල් පැය 24ම වැඩ. එතකොට ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහර රටවල් වල උදේ 6ට ආවම රාය 10 විතර වෙනකන් අවුව තියෙන වෙලාවල් තියෙනවා. සමහර සමකයට ඈතට වෙන්න රටවල්. හරිද? සමකයෙන් ගොඩක් ඈතට වෙන්න රටවල් වල ওই සමයක ගත්තාම ලොකු මේ පරාසයක් තියෙන. ඒ නිසා ලෝඩ් කර්ව් එක අපිට ඇනලිසිස් කරන්න ඕන ලංකාවේ පැටර්න් එක අපි අඳුරගෙන තියෙනවා.
වෙන රටක නම් ඒ පැටර්න් එක අඳුරගෙන ඒ පැටර්න් එකේ තියෙන ඩ්‍රෝබැක්ස් මොනවද කියලා අඳුරගෙන ඒකට අපි සොලියුෂන්ස් දෙන එක තමයි කරන්න ඕන මේ විදුලි බල මණ්ඩලය ඒ රටේ තියෙන හරි අදාළ රටේ තියෙන ඒ පවර් ඒ කියන්නේ යුටිලිටි කම්පැනි එක. රයිට්. ඉතින් මේක ගැන පොඩ්ඩක් මම චුට්ටක් ඔයගොල්ලෝ පැහැදිලි කරලා දෙන්නම්. උදාහරණයක්. ඒ කියන්නේ පම්ප් ස්ටෝරේජ් එක මට පොඩි වෙලාවක් දෙන්න. රයිට්. දැන් මම එතන ස්ක්‍රීන් එකේ පැහැදිලිව පේනවා. මෙන්න උදාහරණයක් පම්ප් ස්ටෝරේජ් පවර් ස්ටේෂන් එකක. හරි. දැන් මෙතෙන්දි වෙන්නේ මෙතන තමයි පවර් ස්ටේෂන් එක තියෙන මේ පහළ. හරි. එතකොට පහළ තියෙනවා ගඟක් එහෙම නැත්නම් පොඩි රිසර්වයර් එකක් හරි ඒ වගේ මේකේ තියෙන වතුර පම්ප් කරනවා උඩට. ඩේ ටයිම් එකේ. ඩේ ටයිම් එක අපිට පීක් එක නෙවෙයිනේ. හරි. ඩේ ටයිම් එකේ පම්ප් කරනවා උඩට. හරිද? එතකොට උඩට පම්ප් කරා මේ ජලාශය අපි ෆිල් කරනවා. රිසර්වයර් එක ෆිල් කරනවා ඩේ ටයිම් එකේ. එතන මෝටර එකක් ඔපරේට් වෙනවා. එතකොට ඒකට එනර්ජි එක කන්සියුම් වෙනවා ඩේ ටයිම් එකේ. රයිට්? ඊට පස්සේ නයිට් එකේදී මොකද කරන්නේ? නයිට් එකේදී අපි මේ වතුර මේක ප්‍රයෝජනට ගෙන මෙතන ටර්බයින් එක කරකවලා ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරනවා නයිට් එකේ. හරිද? එතකොට ලොකු එතකොට කාට හරි හිතෙන්න පුළුවන් මේකෙදි ඇත්තටම එෆිෂියන්සි එකක් නැහැනේ. මෝටරෙන් උඩට ගහලා ආයේ එතකොට ඒකට එනර්ජි එකක් යූස් වෙනවනේ. නෑ හරි ප්‍රශ්නයක් නෑ. මොකද ඩේ ටයිම් එක අපි කියමු සෝලර් පවර් කියලා. සෝලර් පවර් එක අපිට එනර්ජි එකක් විදිහට ස්ටෝර් කරගන්න පුළුවන් හොඳම මෙතඩ් එක තමයි මේක. ඒතකොට දවල්ට සෝලර් පවර් එකෙන් අපි පම්ප් කරනවා ඉහළට ජලය. එතකොට ජලය පොටෙන්ෂල් එනර්ජි එක වගේ ස්ටෝර් වෙනවා උඩ ජලාශයේ. අපි ඒ ජලය පාවිච්චි කරලා නයිට් එකට අර අපේ තියෙන ඩිමාන්ඩ් එක කවර් කරගන්න යූස් කරනවා. ඔන්න ඔක තමයි පම්ප් ස්ටෝරේජ් කියලා කියන්නේ. එතකොට රිසර්වයර් එහෙම නැත්නම් ජලාශ දෙකක් ඕන. ජලාශ දෙකක් හරි ගඟක් හරි ජලාශයක් හරි පහළ තියෙන්න ඕන. ඉහළ අනිවාර්යයෙන්ම රිසර්වයර් එකක් තියෙන්න ඕන. හයිඩ්‍රෝ පවර් ස්ටේෂන් එකක් වෙන්න ඕන. ඊළඟට මෝටරයිස් ඔපරේෂන් එක. ඒ කියන්නේ මෝටරෙන් ඔපරේට් කරලා ජලය උඩට ගෙනියන්න හැකියාව තියෙන්න ඕන. ඒකම ජෙනරේටරයක් විදිහට මෙයා වැඩ කරන්නත් ඕනේ. ප්‍රශ්නයක් ක්‍රේෂන් කළ තියෙනවා ආට අවස්ථාව. දැන් ඕක හයි කරලා තියෙන්නේ රිවර් එකේමනේ. එතකොට අපි ඇයි ඕක උඩට මේ පම්ප් කරන්නේ? අපිට රිවර් එකේම දාලා රන් ඔෆ් ද රිවර් මෙතඩ් එකට හදන්න බැයිද? රන් ඔෆ් රිවර් කියන එක එච්චර ලොකු පොටෙන්ෂල් එකක් නැහැනේ. සාමාන්‍යයෙන් මෙගාවොට් 4ක් 5ක් උපරිම ලංකාවේ තියෙන මෙගාවොට් 4ක් 5ක් වගේ කැපැසිටි එකක්. ඒකයි ප්‍රශ්නය. ඒ කියන්නේ හෙඩ් එක මදිනේ. ඒක තමයි අවුල. Thank you, sir.